අපේ හැමදෙරේ අපේ කලින් වීඩියෝ වලට ආපු කමෙන්ට් එකක් තියෙනවා. සමන්ත වනිගතුංග කියලා මහත්තයෙක් මේ ප්‍රශ්නේ අහන්නේ. ඒකේ ප්‍රශ්න ටිකක් දිගට තියෙනින්ද මම කොටස් වශයෙන් අහන්නම්. පළවෙනි කොටස හැටියට තියෙනවා ස්වාමින් වහන්සේ මරණින් මතු උපතක් ගැන බුද්ධ භාෂිතයෙන් පෙන්වා නොදෙන බව දනිමි කියලා. එතකොට මේ මරණින් පසු උපතක් බුද්ධ භාෂිතයේ තියෙන්නේ නැද්ද? මේ මරණින් පසු උපතක් කියන්නේ මොකක්ද කියන එක ගැන පොඩි පැහැදිලි කිරීමක් කරන්න. ඒක ඉතින් සාමාන්‍යයෙන් ඉතින් ප්‍රාථමික මට්ටමින් සරලව ගත්තම උපතක් කියලා ගන්න මව කුසකට සම්බන්ධ වෙනවා. මව කුසකින් ළමෙක් ඉපදීම වගේ එකක් නේ. මේ ගියාගෙන් පස්සේ එහෙම එකක් නැහැ කියලා කියනවා වගේනේ ගන්නෙ. ඔව්. ඒ වුණාට ඒක ටිකක් ඉතින් මම නිවන සඳහා දේශනා කරනකොට ඒවත් ඔක්කොම ටික ගැඹුරින් කියලා දෙන්න බෑ මේ YouTube වැඩසටහන් වලින්. ඒක මම ඉස්සරහ තියාගෙන උගන්වන්න ඕන. නමුත් මේ උපතක් කියලා ගන්නකොට සාමාන්‍යයෙන් ඉඳලා අහලා තියෙනවා ඉපදී මෙරි යනවා. ඔව් ඔව්. ඒක ගන්නේ උපතක් කියලා මරණයක් කියලා ගන්නේ. දැන් නිකම්ම සරලව කියන්නේ අවුරුදු 5 ඉන්න ළමෙක් ඉන්නවා කියන්නේ. ඉන්ද්‍රදේවම ගන්නකො 5 හිටියා. ඕඩිය පන්ති හිටියා. දැන් ලෙක්චර් කෙනෙක් වශයෙන් ඉන්නවා. 55 කරේ 60 කරේ කියනකො. අර 5 ඉන්න ළමයා දැන් නැහැ නේද? දැන් නැහැ. ඒ ශරීරයත් නැහැ, ඒ දැනුමත් නැහැ. ඒ ළමයා එදා හිතපු විදිහට ක්‍රියා කරපු විදිහට නෙවෙයිනේ ක්‍රියා කරන්නේ. දැන් වෙනස් විදියකනේ. ඔව්. එහෙනම් ඒ ළමයා මැරෙලා නේද දැන්? ඔව්. දැන් අලුත් කෙනෙක් ඉන්නේ. දැන් මේකම සරලව ගත්තොත් මේ මොහොතින් මොහොත නැත්නම් අපි කියමු දවසෙන් දවස වෙනස් වෙනවනේ. වෙනස් වෙනවා. උපදිනවා මැරෙනවා වගේ. දවසෙන් දවස ගත්තම ලේසි ඒක ඉතින්. ශක්තියන එක කියනකොට එක සෙනයක්වත් ඉපදීමක් තිබෙන්නේ නැහැ. මේ යනවා උපදිනවා කියන එක. මොකක්ද සිදුවන ක්‍රියාවලියක් තියෙන්නේ. ක්‍රියාවලියක් තියෙන්නේ. එතකොට දැන් ඒකේ බුද්ධ භාෂිතය කියන එකෙන් අදහස් කරන්නේ අවබෝධයෙන් යුතු කෙනෙක් නැත්නම් සත්‍ය අවබෝධය ලැබුව කෙනෙක්. සත්‍යයේ යථාර්ථය අවබෝධය ලැබුව කෙනෙක්. විනිවිද දැකිය හැකි කෙනෙක්. විමසීමට එහා ගිහිල්ලා ආන්න එහෙම කෙනෙක් කියන ඒවා ගැන භාෂිතය කියන්නේ භාෂණය ගැන කතා කරනවා. බුද්ධ භාෂිතේ එහෙම තිබ්බද නැද්ද කියලා දැන් ඉන්න අයට ගන්න බෑ. මොකද ඊට අවුරුදු 400 ගානක් පස්සේ ලියවිච්ච සාහිත්‍යයනේ තියෙන්නේ. ඒකෙන් හැමෝම තර්ක කරන්නේ. ඔය එක්කෙනෙක්වත් හොයාගෙන සත්‍ය හොයාගෙන නැහනේ. මං කතා කරන්නේ එහෙම නෙවෙයි ඉන්ද්‍රේ. මං අවුරුදු 27ක් විතර විමසලා යථාර්ථය දැකලා ආපහු විනිවිද දැකලා සත්‍ය නුවණින් හොයාගෙන සත්‍යයේ යථාර්ථය ප්‍රඥාවෙන් හොයාගෙනයි මම ශිෂ්‍යයන්ට කියලා දෙන්නේ. කාටවත් පිළිගන්න නෙවෙයි කියන්නේ. මම දන්නවා මගේ දැනුමට අවබෝධයට අනුව මම දන්නවා මේක තමයි කරන්න තියෙන්නේ. මනුස්සයෙකුට කළ හැකි දේ මේක සදාකාලික සුවය සඳහා කියලා. එතකොට ඒකට ඉතින් එක පසු කාලීන වචන අරන් ඉතින් නොඑක් ඒවා හදලා තියෙනවා. සුගතිගාමී දිව්‍ය ලෝක නිවන් අරෙම කියලා ඒවා. මං කියන්නේ සදාකාලිකව සුවයෙන් ඉන්නවා කියන එක. චිත්ත ශක්තිය. ඒක දැන් ඔය ඉපදී මරණය උපතක් ගැන කියන්නේ නැහැ කියලා. ඔය මරණයෙන් පස්සේ උපතක් නැහැ කියලා කියන්නේ ඔකෙන් අදහස් කරන්නේ ආය මව කුසකට ඇවිල්ලා ආය උපදිනවා එහෙම කියන වගේ කන්නේ. දිගට මන සත්‍යයක් නැහැ කියන කතාව. ඔය ඉතින් ඒක දැන් මම උදාහරණයක් ගියාදුන ඉන්ද්‍රදේවට අවුරුදු 5 හිටිය ළමයා දැන් නැහනේ. මේ ජීවිතෙත් එහෙමනේ. ඔව්. ඒතකොට මේ ජීවිතේ ඥාන කියන ශක්ති ස්වභාවයත් සිතුවිලි ලෝකේ නැත්නම් අදහස් කියන ඒවත් භව කියන ඒවත් මේ තුන එකතු වුණාමනේ අපි මිනිසා කියලා හඳුන්වන්නේ වචන වලින්. ඔව්. එතකොට එහෙම දැන් ඔය අහන්නේ ඔය කියන්නේ අර පුනරුත්පත්ති කියලා එකක් තියෙනවා කර්මය ගැන ගන්නකොට මේවා රත්තු වෙනවා අතපය ගන්නවා හරියම කියලා. එතකොට දිගට යන එක්කෙනෙක් ඉන්නවා වගේ නේ ගන්න. ආත්ම දහමක් වෙනවනේ. ඔව් ආත්ම දහමක් වෙනවා. ඒ කාරණුව තමයි. එහෙම එකක් නැහැ. හැබැයි මේ මැරුණා ඉවර වුණා එහෙම ඉවරුණා කියලා එහෙම ගන්න බෑ. මේක ශක්ති ප්‍රවාහයක් නේ. ශක්ති ප්‍රවාහයන් තුනක් එකට එකතු වෙලා තිබුණා. දැන් ඒකෙන් දෙකක් අයින් වුණා. මේ තුනේම එකතුව අයින් වුණා එකතුවෙන්. එකතුවෙන් අයින් වුණා. නමුත් ඒ ශක්තියෙන් එකතුව නැතුව විතරනේ තියෙන්නේ. ඒකේ හුඟක් සම්මුති මරණය කියන තැනදී. සම්මුති මරණය කියන්නේ එකතුවෙන් බිඳී ගියා කියලා. ඉතින් මොලේ කියන ඉන්ද්‍රිය අක්‍රිය වෙච්ච ගමන් ඥානකය ක්‍රියාකාරීත්වය නවතිනවා. ඔව්. ඒක ඕක
මොලේ කියන ඉන්ද්‍රිය පසුබිම් කරගෙන මතකයන් දැනුම් කියලා තියෙනවා. ඒවට අනුව දැන් මොලේ ක්‍රියාත්මක වෙන්නේ නැහැනේ. ඒ දැනුම් කියන ශක්තිය ජානකයත් එක්ක හරි භවයන් එක්ක හරි එකතු වීමක් නේ. ශක්ති ස්වභාවයන් විනාශ වෙන්නේ නැහැ ඉන්ද්‍රයෝ. කවදාත් ඒවා පවතිනවා. එතකොට දැන් අර නැවත උපතක් නැහැ කියන එක වැරදි. මොකද උපත කියන්නේ මොකද්ද කියලා තේරුම් ගන්න ඕනේ. උපත කියලා කියන්නේ ඔයා පොඩි කාලේ ඉඳලා දැනුම් අරන් තියනවනේ බහැරින්. ඔව්. ඒ නොඑක් අංශ වලින් ඒ දැනුමක් ඔයාට එනකොට හරි ඒ ආපු දැනුම් වලින් නැවත දැනුමක් ඉදිරිපත් වෙනකොට ඒ ඉදිරිපත් වෙන දැනුමට කැමැත්ත වින්දනය ආදරේ ආසාව වෛරය බය ලැජ්ජා මොනවා හරි එකක් භවයන් එකක් දෙකක් සම්බන්ධ වෙනවා කියන්නේ. ඒ භව ශක්තියත් එක්ක ඒ සිතුවිල්ල ඉදිරිපත් වෙනකොට ඒකට කියනවා චේතනාව කියනවා. එහෙම. මෙන්න මේ චේතනාව කියන එක තමයි ඉපදීම කියලා කියන්නේ. ඉපදී මෙරි යනවා කියන්නේ මේ චේතනාව ඉපදිලා ඒක දිගටම තියෙන්නේ නැහැ නේ. පවතින්නේ නැහැ. ඒක නවතිනවා ආයෙ වෙන චේතනාවක් ඇති වෙනවා. නැත්තම් ඒ චේතනාවෙන්ම ඒක වැඩි දියුණු වෙද්දී තව චේතනාවක් ඇති වෙනවා කියන්නේ. ඒතර මේ චේතනාව නෙවෙයිනේ. මේක මිය ගිරවනේ. මේක ප්‍රෝහයක් වශයෙන් තියෙන්නේ. ඒතර ඒක නිසා දැන් මේ හිටිය මිනිස්සයා ආයෙ මැරිලා ආයෙ එයා කොහෙවත් උපදිනවා කියන එක මගේ හොයා ගැනීමකට අනුව මුසාවාදයක්. ඒක සත්‍යයක් නෙවෙයි. ඒක ඉතින් ආත්මවාදී දේවවාදී ආගම් වල තියෙන්න පුළුවන්. මං හොයාගත්ත විදිහට එහෙම එකක් නැහැ. يعني අපි කැමති දිගින් දිගට මේන සත්‍යයක් ඉන්නවා කියලා පිළිගන්න වින්දනයේ සදා ඒකට යථාර්ථයක නෙවෙයි. නෑ එහෙම එකක් නෑ. එහෙම හිටිය බවට ඕක ඒ කාලේ ඉන්දියාවේ උපනිෂද් ධර්මයේ තියෙන බොහෝ දාර්ශනික තලයන් ඉන්දියාවේ තියෙනවා. අන්තිමට ගෞතම සිද්ධාර්ථ කියන මහා දාර්ශනිකයන් වහන්සේ ඕක ගැන පැහැදිලි කරලා කිව්වා මේ උඹලා දැකලා තියෙනවද එහෙම කෙනෙක්? නැත්තම් එහෙම කෙනෙක් දැන් දිව්‍ය ලෝක ආරෙම යනවා කියලාත් ඔයගේ තියෙනවනේ උපදිනවා ආරෙම වෙනවා බල්ලෙක් වෙනවා ආරෙම. ඒ උන්වහන්සේ පැහැදිලි කරා බ්‍රහ්ම ලෝකේ හරි දිව්‍ය ලෝකේ හරි අපායේ හරි ගිහිල්ලා ආපු කෙනෙක් ඉන්නවද ඒ විස්තර කියනවා. එහෙම කෙනෙක් නේද? එහෙම නැතුණාට අපි එහෙම ෆීල් කරනවා අපේ ගුරුවරයා කියනවා. ඒ බලක ඕගොල්ලෝ ජාති අන්දවරලා අන්ද වෙන්නේ කියලා කිව්වේ. එක පිටපස්ස එක ජාති අන්දවේ ටිකක් යනවා හැරමිට යනම් පාරක් හොයාගෙන. ඒ වාගේ එකක්. ඉස්සරහින් යන එක දන්නෙත් නෑ පාර මොකෙක් එක දන්නෙත් නෑ පිටිපස්සෙන් යන එක දන්නෙත්. ඒකනේ මං ඉන්ද්‍රදේවයන් නිතරම කිව්වේ. එහෙම යන්නේ විශ්වාසයෙන් ගත්ත අයනේ. ඔව්. සාහිත්‍යයක් විශ්වාසයෙන් පිළිඅරන් යන අයනේ. ඒක මං හැමෝටම උගන්වලා තියෙනවානේ. මං කිව්වටවත් පිළිගන්නේ නැතුව විමසලා බලලා ඒ ධර්ම දැනුම ඔයාගේ දැනුමක් කරගන්න කෙනෙක්. එතකොට විශ්වාසයෙන් ගත්තම් පොඩි chance එකක් තියෙනවා අපි දිව්‍ය ලෝකෙට යන්න පුළුවන් කියන එක මේකත් තියෙනවා. ඒ මිත්‍යා දෘෂ්ටියෙන් වින්දනය ලැබීමක් නේ. එහෙම. ඉතින් ඒක නිසා දැන් එයා උපත මරණය ගැන මම හිතන්නේ ඒ විග්‍රහය එයාටයි හැමෝටම වැදගත් වෙනවා. ඔව් ඒ උපතයි මරණය කියන්නේ ඒක. මේ කාලයක් හිටිය 80ක් වුණා 120ක් වුණා ඒ මරනවා 80 දී මරනවා ඒ මරණ ගන්න එපා මොකද ඒ එකතු වෙච්ච තුන එකතුවෙන් මිදුණා මිසක් මරණය කියලා එකක් නෑ. දැන් එනෝදේ මම නිකන් සරල උදාහරණයකින් කියනවා. ඉතින් මේක හඬපටියකින් අහන්නේ ගන්නෑ. මං ඉදිරිය අහන්නේ ගන්නෑ. දැන් ඉස්කෝලේ යනම ක්ලේ කියලා જાතියක් කියනවා මේ හදන්න. ඔව්. මේ ඕකෙන් නායක හදනවා. බල්ලෙක් හදනවා. කුරුල්ලෙක් හදනවා. එහෙම හදනවා කියන්නේ. ඕක ගුලි බීසි කරලා දානවා කියන පැත්තට. ඔව්. ඉතින් අර හැදිච්ච එක එහෙම තියනවනේ එතන. ඔව් ඔව්. ඒකට ඒ ටික තියනවනේ. ඒක බල්ලෙකුත් නෙවෙයි නරියෙක් බල්ලියෙක් මොකෙක්වත් නෙවෙයි. ඒ වුණාට ඒකේ මොනවා හරි හැඩයක් තියෙනවනේ දෙක. හැඩයක් නැහැ කියන තමයි හැඩේ කියන්නේ. ඔව් හැඩයක් නැහැ කියන එක ඒකේ හැඩේ. දෙදිකට එහෙම තියෙන්න පුළුවන්. ඉතින් අර මිනිස්සු බලන්නේ මේ සතෙක් වශයෙන්ම ඉන්නවද කියලා වගේනේ. ඒක නිසා මෙහෙමයි ලෝක තුන අවබෝධ නොකර මේවා ඉතින් නිවන සඳහා ධර්මයේ පින්කරණය වල ප්‍රතිඵලයක් ගන්න බෑනේ අපේ දිගින් දිගට හිටියේ නැත්තම්. ඔව් ඒක තමයි. නෑ මම ලෝක තුන අවබෝධ කරන්නේ නැතුව මේ නිවන සඳහා යන්න මං කියන ධර්ම මිනිසුන්ට තේරුම් ගන්න බෑ නේද? එහෙමයි. ඉතින් එහෙම බෑ කියලා මං ඉතින් ඉන්ද්‍රහිතාරි කලාතුරෙක් කෙනෙක් හිටියොත් කියා දෙන්න ඕනේ. ඔව් ඔව්. ඒක නිසා දැන් මෙන්න මේ ලෝක තුනේ එකතුවයි මනුෂ්‍ය සත්වයා කියලා ගත්තොත් එයාට පුළුවන් ඉතින් ඒ මත විමස මං කියන නිසා නෙමෙයි
එයා බලන්න ඕන මේ මං කියන්නේ එහෙම තුන් දෙනෙක් ලෝක තුනක එකතුවක් ඒක ඔබ පැහැදිලි කරපෙන්ද මේ ලෝක තුන ක්‍රියාත්මක වෙනවා මේ ක්‍රියාත්මක වෙන්නේ ඒකට ආවේනික ක්‍රමවේදයකට. ඊට පස්සේ සම්මුති මරණයේදී මේකෙන් ලෝක දෙකක් එක ලෝකයකින් වෙන් වෙලා යනවා. හැබැයි ඒ තියෙන ශක්තියින් එකක්වත් විනාශ වෙන්නේ නැහැ. ඒවල මූල ශක්තියින් වල නෑ මූලික ශක්තියින් විනාශ වෙන්නේ නැහැ. විනාශ වෙන්න විදියක් නැහැ. ශක්තියින් එකතු වෙච්ච එක විනාශ වෙනවා වගේ අපිට පෙවුනාට මූල ශක්තියින් වලට එහෙම නෑ විනාශ වෙන්නේ. දැන් මේට අවුරුදු 6000කට විතර ඉස්සෙල්ලා ගන්නකො ලංකාවේ. එහෙම. ඒ කාලෙත් මනුස්ස සත්වෝ හිටියනේ. ඔව්. ආහාර ගත්තා කෑව බිව එහෙම තිබ්බනේ. ඒගොල්ලොන්ගේ මේ තරම් නැති වුණාට මොන හරි දැනුම් තිබ්බනේ. වයින් හැටි හරි දෙවියෝ ගැන හරි මොන හරි. ඒගොල්ලොන්ගේ කැමැත්ත තිබ්බනේ. අකමැත්ත. වෛරය ද්වේෂය අවුරුදු 6000කට ඉස්සෙල්ලා දැන් ආයතත් තියෙනවනේ. අපි ඒ කාලේ හිටියේ නැතුන ඒක තිබ්බයි කියලා බය නැතුව කියන්න පුළුවන්. ඔව් ඒතකොට ඒ ශක්තියින් විනාශ වෙලා නැහනේ. නෑ වෙනස් වෙලා. එකතුවෙන් අයින් වෙලා විතරයි. එච්චරයි. ඊළඟට අපි යාම අහනවා දැන් මෙතන සම්මුති මරණයේදී දැන් චිත්ත ශක්තිය වෙනම ක්‍රියාත්මක වෙනවානේ. ඒතර අපි මෙහා ජීවත් වෙන්න කාලේ මිත්‍යා දෘෂ්ටික ජීවිතයක් ගත කරා නම් එතකොට මරණින් පස්සේ මේ මිත්‍යා දෘෂ්ටික ජීවිතේ නිසා කවුද දුක් විඳින්නේ කියලා. මොකද චිත්ත ශක්තිය කවුද කියලා ගන්න බෑනේ. ඒතකොට මේ කවුද දුක් විඳින්නේ කියන ප්‍රශ්නේ තමයි අහන්නේ ඒතකොට. දැන් මම කියවනේ මේ ශක්තියින් තුනක් කියලා. එහෙමයි. මේ ශක්තියින් තුනේ එකතුවනේ. ඔව්. ඒකේ ක්‍රියාකාරීත්වය මට දැන් විස්තර කරන්න බෑ. නමුත් ওই ශක්තියින් තුනම ක්‍රියාත්මක වෙනකොට මම ඉතින් ගැඹුරින් කියලා දෙනවා සාමාන්‍ය ඒක ප්‍රධාන වශයෙන් මුල් තැන ගන්න චිත්ත කියන ශක්තිය. දැන් ඔයා මොන දැනුම් මොන ශරීර අභ්‍යාස මොනවා කරලා තිබ්බත් ඒව කරන්න කැමැත්ත කියන එක භවය ආවේ නැත්තම් බෑනේ. බෑ. ඒක අකමැත්ත කියන එක આવොත් කීයටවත් කරන්න බෑනේ. බෑ. එතකොට මේ ආධ්‍යාත්මික චිත්ත ශක්තිය කියන එක තමයි විශ්ව ස්වභාවයේ මිනිසාට කළ හැකි කොටස් ක්‍රියාත්මක කරන චිත්ත ශක්තිය විසින්. තව චිත්ත ශක්තිය ක්‍රියාත්මක කරනවා බොහෝ තියෙනවා. ඒවට තව හුඟක් ඉස්සරහට ගියාමනේ කියා දෙන්න ඕන. චිත්ත ශක්තිය තමයි බලවත් මූලික ශක්තිය. මූලික ශක්තිය නේද? එතකොට දැන් දුක් විඳින්නේ කවුද කියලා නේද? මේ සාමාන්‍ය මිනිස්සෙක් ජීවත් වෙනකොට මිත්‍යා දෘෂ්ටික අදහස් මට ප්‍රශ්නයක් ආවම මිත්‍යා දෘෂ්ටික අදහස් නැති අයත් ඉන්නවද කියලා මේ නෑ මනුස්ස සත්ව ස්වභාවයේ ලෞකික තලයේ බුද්ධ කියන එකට එනතුරු ලෞකික මිත්‍යා දෘෂ්ටික දැනුම් වල ඉන්නේ. ඊට පස්සේ ආධ්‍යාත්මික තලයේ බුද්ධ නැත්තම් පිරිනිවීම ලැබු බුද්ධ කියන ගියාම තමයි මේ ද්‍රව්‍යමය ලෝකෙමුත් ආධ්‍යාත්මික ලෝකෙ කියන දෙකේම මිත්‍යා දෘෂ්ටියෙන් අයින් වෙන්නේ. එතකොට මිත්‍යා දෘෂ්ටික ස්වභාවයේ ඉඳලා මිය ගියොත් කියන එකේදී මිත්‍යා දෘෂ්ටිය කියන එක තුලම තමයි මිනිස්සු ඉන්නේ සියල්ලෝ. ඒකෙන් බැහැර නෙමෙයි. මං කියලා ඉන්නවා කියලා ගන්නකොට මිත්‍යා දෘෂ්ටියනේ. මිත්‍යා දෘෂ්ටියක් තියෙනවා. එතකොට ඒක ඉතින් මෙතන බාහිරින් ගත්ත දැනුම් සත්‍යයි සැබෑවයි කියලා ගන්නකම් මේක මිත්‍යා දෘෂ්ටියක්. ඒක මිත්‍යා දෘෂ්ටියක්. ඒතකොට මේ මිත්‍යා දෘෂ්ටිය තුලින් තමයි නැත්නම් අවිද්‍යාව කියලා කියන්නේ. ඒකත් එක්කම තමයි හැම චිත්ත ශක්තියක්ම මොලේ කියන එක අක්‍රිය වුණාම පවතින්නේ. ඒක විශ්ව කියලා එහෙම 아무තු කොටසක් නෑ. විශ්ව කියන්නේ වෙනස් වෙමින් පවතිනවා කියන එක. එක විදිහට තියන්නේ නැහැ කියන එක. එතකොට දැන් ඒක විඳින්න කවුද කියලා වගේ ගන්න ඉතින් අර ධර්ම දැනුම කියලා කොටස් දෙකකින් ගන්න පුළුවන් අපි දැන් ජීවත් වෙලා ඉන්නකොට දැන් මිත්‍යා දෘෂ්ටියෙන් හිටියනම් එතකොට විඳින්නේ කවුද? මිය ගියාට පස්සේ දැන් දැනුම සහ ඥාන ස්වභාවය නැති හින්දා චිත්ත ශක්තිය විතරක් තියෙනවනම් එතන විඳින්නේ කවුද කියලා ඒක දෙකට කඩලා ගන්න පුළුවන් මේ ප්‍රශ්නේ වුණා. නෑ ඉතින් එහෙමත් පුළුවන් එහෙම නැතත් දැනුත් විඳින්නේ කවුද කියලා ගත්තොත් විඳීමේ හිමිකරුවා වෙන්නේ චිත්ත ශක්තිය. දැන් මිනිස්සු ඉතින් ගන්න ශරීරයේ මානසික විඳිනවා ඒ වගේ දෙයක් නේ. භෞතික දෙයක් කියලානේ ගන්න. එතකොට දැන් විඳිනවා කියන එකත් විඳින්නේ චිත්ත ශක්තියම තමයි. මේට අවුරුදු 6000කට 7000කට ඉස්සර හිටිය මිනිස්සුත් විඳින්නේ ඔය චිත්ත ශක්තියෙන් තමයි. එතකොට දැන් මේක විඳින්නේ කවුද කියලා ගත්තම ඇත්තටම මේක ශක්ති ස්වභාවයක් නේද? පුද්ගල ස්වභාවයක් නෑනේ. එතකොට මේ මිනිස්සු අහන විදිහට විඳීමක් කියලා එකක් ගන්න බෑ ඒකේ. මිනිස්සු ඉන්ද්‍රිය දැනුමේ පුද්ගල ස්වභාවයක් හදාගෙන තියෙනවා.
එතකොට ඒක නිකම් මං ගත්තොත් මලින්දුරේ උදාහරණයක් මගේ ඇයට කියලා දෙන්න. ගඟක් ගලාගෙන එනකොට කන්ද කියනවා වේගෙන් ගලනවා. කඳු උඩින් වැටෙනවා. මේ කැලෑ රොදවල් ඇස්සේ වංගු ඇස්සේ යනවා. කොළඹ පැත්තට එනකොට අර ෆැක්ටරි වල තියෙනවා අර ආසූති ගන්න තියෙන ඒවත් වතුරේ ඔක්කොම කරගෙන හිමින් තනිතලා ගිහලා මුහුදට වැටෙනවා. ඔව්. ඒක එක විදිහටනේ ආවේ. ඒක ඒ ගඟේ ජලයේ ගලන ස්වභාවය ඒක. එතකොට දැන් එහෙම ජරා ගොඩවල් එක්කම ආවොත් ගඟක් ගලාගෙන ඒක ගඳ අරවමක් තියෙනවනේ විස බීජ අරවමක් කියලා. ඒවත් එක්ක ඇවිල්ලා මුහුදට වැටෙනවා කියන්නේ. මුහුදු ජලය ගඟේකට වඩා බොහොම විශාලයිනේ. ඔව්. ඒකේ ලවණ රස ලුණු ගතියනේ තියෙන්නේ. බොණ්ඩ එහෙම බෑ මිනිසුන්ට. නමුත් මාළුන්ට ආහාර සැපීම සහ ඉඳීම තියෙනවනේ. මාළුන්ට ප්‍රශ්නේ නැහැ. උන්ට ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ එහෙම ඇවිල්ලා ඉතින් ඊට පස්සේ මුහුදේ තිබිලා එහෙට මෙහෙට රළ ගහනකොට යනවා එහෙම වෙලා ඊට පස්සේ වැඩි තාපෙට හිරු එළියට වාෂ්ප වෙලා යනවනේ. එතකොට අර ජලය අර මේ ජල කොට අරමයක් ඇවිල්ලා ලුණු රසයත් එක්ක තියෙනවා. ඔව්. ඒව නැවත පිරිසුදු ජලයේ වශයෙන් තමයි වාෂ්ප වශයෙන් ඉහළ නගින්නේ. ඔව්. එහෙම ඉහළ ආයෙත් කොහෙට හරි වැටෙනවා. බැස්ස හැටියට වැටෙනකොට ඒකේ ලුණු රහක් නැහැ. නෑ ඒකේ ලුණු රහකුත් නැහැ. මේ කැලණිකගේ වතුරද කියලා හිමාලයට වැටෙනවා අපිට හොයාගන්න පුළුවන්. වන්න බෑ. නමුත් ජලය කියන ගලන කියන ස්වභාවය තියෙනවනේ. ඒතකොට ඒකේ දැන් නිකම්ම උදාහරණ ගත්තා ඒකෙත් මේ වාපෙක් කරනක ගඟක් විඳිනවා කියන එක අපිට ගන්න බෑනේ. බෑ. නමුත් ඒක ප්‍රවාහයක් හැටියට යනවා. කැලණිකන් කියලා කියන්නත් බෑ. බෑ එහෙම කියන්න බෑ. දැන් මොහොතට වැටෙනවාගෙන් පස්සේ කැලණිකගේ මාළිකගේ කියලා ගන්න පුළුවන්. මේ ශක්ති ස්වභාවයන් පිළිබඳව තේරුම් ගත්තම ওই ප්‍රශ්න ටිකක් එන්නේ නැහැ. විශ්ව ස්වභාවයේදී විඳිනවා කියන එකේ දුක් විඳිනේ හරි සුව විඳිනේ හරි කියලා නැත්නම් සතුටු විඳීම දුක් විඳීම කියලා ගන්න බෑ. දැනට එහෙම ගන්න මිනිසුන්ගේ දැනුමට අනුව තියෙන මේ ශරීරයයි මනසයිනේ. ওই දෙකෙන් සැප කියලා ගන්න දුක් සැප කියලා. දැනුත් ওই දෙක නෙවෙයි ඉන්ද්‍රදේව විඳින්නේ. ආධ්‍යාත්මික තරයේ තියෙන චිත්ත ස්වභාවය. මේ තියෙන සැප දුක කියන අපේ වේදනා කියන කොටසට. දැනුමට තියෙනවා වේදනා කියන කොටස. ඒ ශරීරයට ලැබෙනව ගන්නේ. වේදනා කියලා කියනවා. එතකොට මානසික වේදනා කියලා ගන්නෙත් අර වැරදි දැනුම්නේ ගන්නෙ. ඒ වගේ නිවැරදි තීන්දුව ගන්න බෑ මිත්‍යා දෘෂ්ටියනේ තියෙන්නේ. ඒක මොලේ ස්පර්ශ වුණාම තමයි අපි වේදනා කියලා ගන්නෙ. එතකොට විශ්ව ස්වභාවයේදී විඳින්නේ කවුද කියලා ගන්න බැරි. දැන් ගලන කියන ස්වභාවයට විඳීම දුකද සැපද කියලා ගන්න පුළුවන්. එහෙම ගන්න බෑ ගලන ස්වභාවය විතරද තියෙන්නේ. ගලන ස්වභාවයෙන් ඒ වාගේ දැන් මිත්‍යා දෘෂ්ටික දැනුමනේ මනුෂ්‍ය සත්ව ස්වභාවයේදී තියෙන්නේ. බුද්ධ කියන තත්ත්වය ඉඳලා එයාගෙන් සමීපව ධර්ම අහලා ඉගෙනගෙන බුද්ධ තත්ත්වයට පත් වෙච්ච අය ඇර අනිත් ඔක්කොම මිත්‍යා දෘෂ්ටිය තුළ තමයි ඉන්නේ. එතකොට මේ මිත්‍යා දෘෂ්ටික දැනුම් සමග සම්බන්ධ වෙච්ච භවයන් වැඩියෙන් තියෙන්නේ ද්වේෂය, වෛරය, වංචාකාරී බව, කෝපය, කුහකත්වය, ඒ වගේ මෝඩකම ඒ වගේ භවයන් නම් ඒවා කරගත්තේ වින්දනය තුලින්. ඔව්. වෛර කරන්නේ වින්දනයනේ මිනිහ මරන්නේ විඳීමට. ඒ විදිහේ දේවල් වලින් වින්දනය ලබාගෙන තිබ්බ චිත්ත ශක්තියකට අර මුලින්ම දැනුමක් ගොඩනගෙන කල්ල රූපයක් තියෙනවා. ඒකත් එක්ක සම්බන්ධ වෙන්න බෑ. නමුත් උත්සාහ කරන්නේම මේ පුරුදු විදියට දැනුමකින් කයක් සම්බන්ධ වෙලා දැනුමක් කයක් කියන එකක් නෙවෙයි. එයාට ආහාර ලැබෙන්නේ දැනුම් වලින්නේ. දැනුමක් හැවීමට උත්සාහ ගන්න. එතකොට මිනිස්සු කෝටි 1000ක් හිටියත් ඒගොල්ලොත් එක්ක සම්බන්ධ වෙච්ච චිත්ත ශක්තියෙන් තියෙද්දි අලුතෙන් එන්න බෑනේ. බෑ. එතකොට චිත්ත ශක්තියත් සම්බන්ධ නැති කල රූපයක මොලයක චිත්ත ශක්තිය සම්බන්ධ වෙච්ච නෙවෙච්ච මොලයක සතුට කියන එක ඇති වුණොත් ඉන්ද්‍රිය ස්වභාවයෙන් හරි මාවගේ සම්බන්ධතාව නිසා මොනවාරි එහෙම ඇති වෙන ඒවා තියෙනවා. ඒවත් මෙතන විස්තර කරනම ඒ සම්බන්ධ වෙන්න එනකොට අර චිත්ත ශක්තිය වින්දනයේ තියෙනවනේ මේ සතුට ලබා ගන්න එන්නේ. ඔව්. ඒ වින්දනය වෛරය කියන එකෙන් විඳපු එක්කෙනෙක් නම් ද්වේෂයෙන් නම් මෝඩකමෙන් නම් එහෙම මනුෂ්‍ය සත්ව ස්වභාවයේ නුසුදුසු ස්වභාවයේ වින්දනයක් නම් ඒ වින්දනයේ එන අර්ථයේ වෛරය කියන්නේ නැත්තම් බය, ලැජ්ජාව එහෙම එකක් මේකට සම්බන්ධ වෙන්න ආවොත්
ඒ වෙලාවට මේ කලර රූපයේ තියෙන දැනුමේ අයිතිකාරයා මොළේනේ. ඔව්. මොළේ දන්නේ නැහැ මොකද කරන්න ඕන කියලා. නමුත් මේ දැනුමත් එක්ක අර ස්වභාවයන් ආවොත් මොළේ කියන ඉන්ද්‍රිය විසින් ස්වභාවයෙන් ඒක සම්බන්ධ වෙන්නේ නැහැ ඉන්ද්‍රිය. එතන එන්ටැන්ගල් වෙන්නේ නැහැ. එන්ටැන්ගල් වෙන්නේ නැහැ. ඒතකොට අරයට තියෙන දුක විශ්ව ස්වභාවයේ මම ඔය කියන ශක්තියට තියෙන දුක කියලා කියන්නේ අපි කියනනේ නොගැලපෙන ස්වභාවයක් කියලා. ඒතකොට ඒ ශක්ති ස්වභාවය හැකිතරම් මේ දැනුමක් එක්ක සම්බන්ධ වෙන්න හොයමින් ඉන්නේ. හැමතැනටම යනවා ගන්න නෑනේ. මෙන්න මේක තමයි දුක කියලාත් නෙවෙයි. ඒක තමයි විඳීම දුක් විඳීම කියලා ගන්න පුළුවන්. ඒක වචන නෑ. නමුත් ඒක අවබෝධයෙන් ගන්න ඕන එකක්. සාමාන්‍යයෙන් මෙහෙම ගන්න පුළුවන්. දැන් තනකොළ ගස් තියෙනවනේ. තද නියඟයක් આવුත් දුඹුරු පාට වෙලා යනවනේ. වැස්ස දිගට આવුත් දවස් දෙකක් තුනක් යනකොට ආයෙ කොළ දාලා එනවනේ. ඉතින් ඒතර විඳිනවා කියන එක ගන්න බෑ. ඒ තනකොළ ගහ හැදලා තියෙන ශක්තියින් වෙන්නේ බීජ ශක්තියකුයි ඊට පස්සේ ඒකට අනුව ගත්ත ආහාර අනුවනේ. ඉතින් ඒව නැතුව යනවා. ඊට පස්සේ වේදීම භාජන වෙනවා තියෙනවා. ඒතර ඒ ගහ කියන එකේ ශක්ති ස්වභාවය වර්ධනය වෙලා තව පිටපත් නිපදවන්න ඇට හරි මුල් හරි ගොඩනගන ඒක නැතුව යනවා. ඒතර මරණයෙන් පස්සේ චිත්ත ශක්තියකට වෙන්නේ මේ චේතනා ඇති කරගන්න මේ දැනුම් නැන්නේ. දැනුම් නැහැ. ආරම්භය ගන්න. ඒතකොට මේ ජීවිතයේදී මිත්‍යා දෘෂ්ටිය තුලින් කියලා කියන මිනිමරණ කියන හොරක ඔක්කොම එහෙමනේ. ඒ ප්‍රබල වෙච්ච භවයන් ඒ හැටියටම විඳින්න උත්සාහ ගන්නවා. විඳින්න බෑ දැනුම් නැනේ. මේක තමයි දුක කියලා එහෙම කියන්න බෑ. ශක්තියක් දුක් වෙනවා කියලා අපිට ගන්න බෑනේ. ඔය පුද්ගලයෙක් කියන ස්වභාවයක් එතන නෑ. එහෙම එකක් නෑ. ශක්ති ස්වභාවයක් විතරයි. ඉතින් ඒක තමයි ඒක නේද? යාට දැන්ටුණා දැන් මේ ජීවත් වෙලා ඉන්නකොට තමුන් කැමති දේවල් අර චිත්ත ස්වභාවය විඳිනේට බාධාවල් එල්ල වෙනකොට අම්මට්ටමකට ගන්න පුළුවන් නෑ. දැනට ජීවත් වෙන අයට ගන්න පුළුවන් මේ විඳින්නේ භව ස්වභාවයන් චිත්ත ස්වභාවය කියන එක ගත හැකියි. ඒ කියන්නේ දැන් ශරීරය දැනුමේ ක්‍රියාකාරීත්වයක් ප්‍රධාන වශයෙන් නැතුව ඔය චිත්ත ස්වභාවයෙන් දුක් වෙනවා මිනිසුන්ට තේරෙනවා. ඒක හුඟක් ගන්න පුළුවන් ඉන්ද්‍රදේ දැන් ඔය සමහර මොනවත් හිතන්නේ නැතුව ඉන්නකොට උනත් හිතපුවම බයක් එන්නේ මිනිසුන්ට. ඔව්. හේතුව මොකද්ද දන්නේ නැහැ. නැත්නම් මහා කලකිරීච්ච ස්වභාවයක්. ඔව් එහෙම තියෙන්නේ. බෝධපත් ස්වභාවයක් තියෙනවා කියලා. ඔව් එහෙම තියෙන්නේ. ඒක තමන් තේරුම් ගන්නවා. මොකද ඒ මොකද පැටලෙනවා කියනවා අර වේදනාව කියන ස්වභාවය මේකයි. නෑ වේදනාව කියන එක නෙමෙයි මේ කියන්නේ. අරකට ආවගෙන් පස්සේ මොළයට වේදනාවක් ඒ සිතුවිල්ල වැදුනම දැනෙනවා. නමුත් දැනටත් විඳිනවා කියන කොටස එන්නේ චිත්ත ශක්තියට. ඒක හැබැයි ශක්ති ප්‍රවාහයක්. ඒ වචන වලින් අරින්ම ගන්න බෑ. ඒතකොට මේ ආපේක්ෂණයේ උත්තරේ තියෙන්නේ සම්මුති මරණය කියන ඔය තුන වෙන් වුණාගෙන් පස්සේ ඒ මූල ශක්තියින් විසින් මේ හැසිරිච්ච රටාව නැති නිසා මේ රටාව හොයමින් යන එක තමයි අපිට වචන වලින් කියන්න බෑ. ඒක තමයි වෙනස් වෙමින් යන්න උත්සාහ ගන්නවා. එනකොට යන්න බෑ. දැනුම් නැතුව බෑ. කොටිම මෙහෙම ගන්නකොින්ද චිත්ත ශක්තිය ආහාරය බුද්ධ කියන තත්ත්වේ නැති අයගේ ආහාරය දැනුම් කියනවා. ඒ දැනුම් ආහාර නැතිකමෙන් ඉන්නවා කියලා ගන්නවා. ගම්පීඩයටපත් වෙනවා. වාන්න ඒක තමයි වෙන්නේ. ආහාර කිව්වම කන ආහාර නෙමෙයි. ආහාර කියලා කියන්නේ සාමාන්‍යයෙන් ගත්තොත් අපිට චිත්ත ශක්තිය කියන එකට ඒක ආධ්‍යාත්මික තරයේ තියෙන ඒකට අපි අවබෝධය තියෙනවා කියලා කියනවා. ඒ අවබෝධය සඳහා නම් අවබෝධය ලැබිය හැකි ආහාර නෙන්න ඕන. කාම භවයට නම් ඒකේ සුවයක් හරි විඳින ලබන කාමයට අදාළ ඒවා නෙන්න ඕන. ඉතින් ඒව ගන්න විදියක් නෑ නේතුව. ඒක තමයි මොකට සම්බන්ධ වෙලා නෑනේ. ඔව් ඒක නිසා එයාගේ ප්‍රශ්නෙට උත්තරේ එහෙම විඳින කෙනෙක් කියලා ගන්න බෑ. ශක්ති ස්වභාවයක් තියෙන්නේ. දැනුත් මං කියවන පුද්ගලයෙක් කියලා ගන්න බෑ කියලා වෙනස් වීම තියෙන්නේ කියලා. දැන් ඉන්ද්‍රදේවට මං කියනවා ඔය අවුරුදු 5 හිටියා. ඒ සිතුවිලි ඒ භවයන් ඒ ශරීරේ නෙවෙයි දැන් තියෙන්නේ. වෙනස් වෙලා ගිහිල්ලානේ. ඔය විදිහට තමයි චිත්ත ස්වභාවය මේ සම්බන්ධ ආහාර ගන්න කොටස් දෙකෙන් ඥානකය සහ දැනුමෙන් අයින් වුණාම ඒ මෙතකල් ඒ චිත්ත ස්වභාවය ආහාර ගත්තේ මේ දෙකෙන්නේ. ඉතින් ආහාර නැහැනේ. ආහාර නැතිකමෙන්
පීඩනයටපත් වෙනවා කියලා කිව්වා. පීඩනයට ඒ ශක්තියපත් වෙනවා. පුද්ගලයා නේ ඒ ශක්තිය. ඒක තමයි දුක. ඊළඟට තව ප්‍රශ්නයක් ඉදිරිපත් වෙනවා මේ නෙවිල් කියලා මහත්මයෙක්. එයාගේ ප්‍රශ්නේ තමයි මේ වගේම ප්‍රශ්නයක් හැබැයි අපි හිතමු මේ අපි අම්ගේ සිතිවිල්ලක් ඇවිල්ලා ඒකට ද්වේෂය හරි මොකක් හරි චිත්ත ශක්තියෙන් භව ස්වභාවයක් සම්බන්ධ වෙලා ඊට පස්සේ එයා ඒ තුලින් යම්කිසි ක්‍රියාවක් කරනවා කියලා අපි දුක ශරීරයෙන් මොකක් හරි ක්‍රියාවක් කාටරි ගහනවර මොකක් හරි කියලා. එතකොට නෙවිල් අහන්නේ දැන් ඒ කරපු වරදට මේ චිත්ත ශක්තිය මුල් වෙලා හරි කරපු වරදට මිය ගියාට පසු ඒ චිත්ත ශක්තියට දඬුවමක් ලැබෙනවා කියලා ගන්න පුළුවන්ද? එයා හිතන විදිහට චිත්ත ශක්තිය කියන්නේ තරංගයක් වගේ කියලා. මුලින්ම අපි චිත්ත ශක්තිය කියන්නේ තරංගයක්ද කියන එක විස්තර ගන්න ඕනේ මුලින්ම. නෑ තරංගයක් නෙවෙයි. තරංග කියලා කියන්නේ ඉන්ද්‍රදේව බොහෝ දුරට තරංග වශයෙන් දෙන තරංග නිතරම තවත් ශක්තියක් ගෙනෙන මාධ්‍යයක් වශයෙන් පවතින. තරංග කියන්නේ ඒතකොට තරංගයක් නෙවෙයි චිත්ත ශක්තිය කියන්නේ. ඊට වඩා හුඟක් ගැඹුරු එකක්. තරංග කියන ඒවා මේ එකතුවකින් යන්නේ. තරංගම එක වර්ගයේ එකතුවක්නේ. දැන් භෞතිකව ගන්න පුළුවන් දෙයක්. භෞතිකව ගන්න පුළුවන්. දැන් ටෙලිෆෝන් කරනකොට ශබ්ද ආරේම යන්නේ තරංග ඔස්සේනේ. චිත්ත කියන්නේ එහෙම එකක් නෙවෙයි. තරංගයක් නෙවෙයි. චිත්ත කියලා කියන්නේ ශක්තියක් කියන එක. ශක්තියක් කියන එකට හැඩයක් දිග පොළක් දුරක් අරගෙන මොකුත් නැහැ. නමුත් එතන ශක්ති ස්වභාවයක් තියෙනවා. ඔව්. එතකොට ඒ ශක්ති ස්වභාවයේදී මොකද යන්නේ? පළවෙනිකම දැන් ද්වේෂය කියන ස්වභාවය ඇවිල්ලා ඒ තුලින් යම්කිසි ක්‍රියාවක් කරාම එයා වැරද්ද ඇටියට ගන්නේ කරපු ක්‍රියාව. නෑ. ක්‍රියාව කියලා කියන්නේ ඇතිවෙච්ච චේතනාවනේ. චේතනාව තමයි ඇත්තටම වෙන්න ඕන ක්‍රියාව. දැන් එයාට අදහසක් ඇවිල්ලා අපි කියමු සතෙක් මැරුවා කියලා කුකුලෙක් කරනවා. ඒක මේ ශරීරයෙන් කරපු එකක් දැනුමෙන් කරපු එකක් කියලා ගන්න නෑ ඉන්ද්‍රදේව. ඒක චිත්ත ස්වභාවය ද්වේෂය කියන එක වෙන්න පුළුවන්. රසය කියන රස ගිජුකම කියලා කියන්නේ ඒක වෙන්න පුළුවන්. වෛරය වෙන්න පුළුවන්. එතකොට ක්‍රියාව වෙන්නේ සතා මරණ එක නෙමෙයි. අර සතා මරන්න ඕන කියලා අදහසක් ඇවිල්ලා ඒකට භවයක් සම්බන්ධ වෙන චිත්ත ශක්තිය. ඒක අකාරුණික බව හරි වෙන කිනම්ම ඝාතනයකට එනේවා තියෙනවා. ඒතකොට ඒ ආව භවය මේක නිසා පුළුල් වෙනවනේ. ඒතකොට ඒ පුළුල් වෙච්ච භවයක් තිබ්බම ඒක නැවත මනුස්ස සත්ත්ව ස්වභාවයකට එන්න විදියක් නෑ. ඒ භවය පුළුල් වෙන්නේ අපෙන්ද ඒ මොහොතේමනේ. ඔව්. පස්සේ මේ තැපෑලෙන් එනවා කියලා නෑ එහෙම එකක් නෑ. ඒ මොහොතේම පුළුල් වෙනවා. දැන් ඒකෙදී පුළුල් වීමේදී බලපානවා තමන්ගේ දැනුම කියන එකෙන් තමයි මේක පුළුල් කරලා දෙන්නේ. දැන් මඳුරෙක් මරනවා, කරපොත්තෙක් මරනවා, බල්ලෙක් මරනවා, කුකුලෙක් මරනවා, හරකෙක් මරනවා කියලා කියනවා. දැන් මේ ජීවීන් 10 දෙනෙක් කියලා කියනවා. එක ජීවියාගේ ප්‍රමාණයන් අඩු වැඩි වුණාට මේ ජීවීන් මරන්න ඕන කියලා චේතනාවක් ආවනේ. ඒ ආපු එකේ දැනුමට අනුව මෙයාගේ භවය ප්‍රබල කරලා දෙනවා. කරපොත්තමරට හරක මරපු එක ගැන. ඒක දැනුමෙන්නේ දෙන්නේ. ඒ දැනුමේ ප්‍රමාණය හැටියට ඇතුලේ භව ස්වභාවය හුඟක් දුෂ්ටත්වයටපත් වෙනවා. හරක මරනවා කියන එකද? ඔව්. එතකොට එවැනි භවයන් තිබ්බම දැන් ඒ භවයේ ඔයාලට තේරෙනවනේ දුෂ්ට භව නැත්තම් පලි ගැනීම හරි ද්වේෂය හරි ගිජුකම හරි කාමය හරි ඒවා බරපතල ලෙස આવොත් නේද එහෙම කරන්න පුළුවන්. ඒතකොට ඒ මට්ටමේ භවයක් එක්ක තියෙන චිත්ත ස්වභාවයකට දෙයකනේ තුල ප්‍රධාන වෙන්නේ විශාල වෙන්නේ ඒකනේ. ඒකට ඉතින් ඒක ආහාර නැතිකම නැත්තම් ඒක නිසා දැන් ඒකනේ ආහාර හොයන්න මුලට දුන්නොත් වින්දනයක් තමයි චිත්ත ශක්තිය ලබන්නේ. ඕ නෑ ඒක ලබන්නේ වින්දනයක්. දැන් ඒකම චිත්ත ශක්තියට දුකක් වෙනවා මේ ලොකුවට ගත්ත ආහාර ගත්ත ඒකෙන්නේ. ඉතින් ඒ ලොකු මට්ටමනේ මෙයා හොයන්නේ. ඒක මෙයාට හම්බෙන්නේ නෑ. ඒතරම් දැන් ජීවත් වෙලා ඉන්නකොට දැන්ටමත් භවය පෝෂණය වෙලා ඉවරයිනේ. ඔව්. දැන් ජීවත් වෙලා ඉන්නකොට මිනිසුන්ට ඒ දුක දැනෙනවා. හරිද? දැන් අපි දුමු භවය දැන් පෝෂණය වුණානේ මේ සද්දිකින්. දුෂ්ටත්වය, දේශය කියන භව ස්වභාවය. ඒතකොට මිනිහෙක් ජීවත් වෙලා ඉන්නකොට ඒක කොහොමද බලපාන්නේ? නෑ. ජීවත් වෙලා ඉන්නකොට අර භව ස්වභාවයනේ ලොකු එක තියෙනවා. ඒක ඉදිරිපත් වෙනකොට මෙයාට දැන් ඥානකයකුයි දැනුමකුයි තියෙනවනේ. ඥානකයෙන් දැක්කේවයි දැනුමත් එක්ක එකතු වෙලා මේක වැරදි කියන අදහස දැනුමෙන් එනවනේ. ඒතර පසුතැවීම කියන භවය එනවා ඇතුලේ.
මේ වැරද්දාපුවා මේකට අනුවනේ අර පෝෂණය වෙන්නේ. එහෙම නැත්නම් වංචාකාරී භවය වල අරක යටපත් කරගන්න පුළුවන්. ඔව් වංචාකාරී භවය වල ඒක තවත් ඊට මම මේක කරේ කියලා සාධාරණීකරණය කරන්න පුළුවන්. ඔව් ඒකවල තවත් අලක පුළුල්. මිත්‍යා දෘෂ්ටිය පුළුල් වෙනවද? මිත්‍යා දෘෂ්ටියම තමයි හුඟක් පුළුල් වෙන්නේ. නැත්නම් අවිද්‍යාව කියලා ගත්තොත් තව ගැඹුරට කියලා. ඒතකොට මේ භව ස්වභාවයන් ක්‍රියාත්මක කිරීම අනුව චිත්ත ස්වභාවයයි විඳීම කියන එක ලබන්නේ. එතකොට දැන් මේ ඒක අර තමන්ට තිබ්බ දැනුම් අනුව සිද්ධ වෙන දෙයක්. ඔව්. එතකොට දැනුම් අනුව ඒවා වැරදි කියලා කවදා හරි තේරුම් අරගෙන යථාර්ථය දැක්කොත් ඒ වගේ මිදෙන්න පුළුවන්. ඒ සඳහා සත්‍ය අවබෝධය ලැබුව කෙනෙක්ගේ මාර්ගයේ ගමන් කරනවා. තවත් තියෙනවද? තව එක ප්‍රශ්නයක් නෙවෙයි විවේචනයක් වගේ කෙල්ල කරලා තියෙන මේ අනිල් සිල්වා කියලා මහත්තයෙක්. එයා කියනවා මේ පව් අන්ධකාරයේ ජීවත් වෙන මිනිසුන් නුඹලා නිසා ලොව ජීවත් වෙන මිනිසු සියල්ල අන්ධකාරයේ දුක් විඳ මියයි කියලා. ඊට පස්සේ එයා කියනවා බලන්න ලොව විටින් විට පැමිණි ක්‍රිෂ්ණා, ශිව, මෝසස්, ගෞතම සිද්ධාර්ථ, ජේසුස්, මොහොමඩ් වැනි අධ්‍යාත්මික ගුරුවරුන් පැවසූ දේ හෙවත් සත්‍ය තව සතපුම් මිලියන ගණනක් දුරයි නුඹලා සිතාගෙන සිටිනවට වඩා කියලා. ඉතින් වැඩසටහන මේකයි මම කරමු ඉදිරියේ තියාගෙන උගන්වන්න ඕන කියලා. ගෞතමයන් වහන්සේ කිව්වා උපනිෂද් වලත් තියෙනවා සබ්බේ සත්තා උම්මත්තකා කියලා. කියන්නේ බුද්ධත්වයේ ලැබුවේ නැතුව නැත්නම් ඒ ධර්ම මාර්ගයේ යන්නේ නැති අය සබ්බේ පුත්‍රජන උම්මත්තකා කියලා තමයි ත්‍රිපිටකයේ සටහන් වෙන්නේ. මම ඒක නිසා කියනවා නෙවෙයි. නමුත් මේ බාහිර දැනුම් තුලින් මිනිස්සු ජීවත් වෙන්නේ පොත්පත් කියපාරේ නැත්නම් ආගමික පොත්පත් හරි සාකච්ඡා කරපුවානේ. මේ ලෝකේ මේ භෞතික ලෝකේ බොහෝ දුරට බුද්ධ කියන තත්ත්වේ නැත්නම් අවබෝධය නොලැබපු අයගේ දැනුම් හැම එකක්ම මිත්‍යා දෘෂ්ටික තමයි. ඒක එකක් අනික කේප් එක්කන උත්තර දීලා වැඩක් නැහැ. එයාගේ දැනුමේ ප්‍රමිතිය තේරුම් ගන්න පුළුවන්. ශිව, ක්‍රිෂ්ණා, විෂ්ණු ආරෙමේ කියලා තියෙනවනේ. ඔව්. ඒ වාගේ අයට උත්තර දෙන්නේ නැහැ ඉන්ද්‍රදේව. මොකද යථාර්ථය දකින්න පුළුවන් අයට උත්තර දෙන්න. මම හිතනවා මේ මහත්තයා හිතාගෙන ඉන්නේ එයා ඔය ශිව, මෝසස්, ගෞතම වගේ ඒ ලිස්ට් එකේ කෙනෙක් කියලා යා. එහෙම හිතාගෙනත් ඇති. ගෞතම සිද්ධාර්ථ ඔය ලිස්ට් එකට දාන්න බෑ. ගෞතම සිද්ධාර්ථ කියන්නේ මහා දාර්ශනිකයන් වහන්සේ කෙනෙක්. විශ්ව ස්වභාවය, විශ්වයෙන් බැහැර ස්වභාවය දැනගෙන දේශනා කරනවා. දාර්ශනිකයන් ගැන කතා කරනකොට ඒ දාර්ශනිකයන්ටත් වැඩි ඉහළතලයේ අධ්‍යාත්මික දැනුමක් තියෙන්න ඕනේ පුදුලෙට. එහෙම කතා දැන් ඔය කියන එකයි මම උත්තර දීලා වැඩක් නැහැ. මෙයා මාකාරයක සිතීමේ හැකියාව පිළිබඳ රෝගී තත්ත්වයක් තියෙන්න පුළුවන්. දැන් ඔය ගන්නවා නම් ගෞතම සිද්ධාර්ථ, ශිව, කවුද ක්‍රිෂ්ණා කියලා ඉන්නේ. ඒගොල්ලෝ මේ ආගමික වශයෙන් මවාගත්ත ගොඩනගාගත්ත උපකල්පනයන්නේ. ඇත්තට ලෝකෙ සිටියා කියලා එහෙම නෑ. එහෙම එකක් නෑනේ. දේවත්වයේ තුලින් ගත්ත අයනේ. ඒ වාගේ අය යථාර්ථයේ දේශනා කරා කියලා කිව්වම ඉවැනි දැනුමක් තියෙන කෙනෙකුට මං කියන ධර්ම කියලා දෙන්නේ නෑ නේද? පැහැදිලි. අමතර මහන්සියක් වෙන්න ඕනේ. ඔව් අමතරනේ ගොඩක් මහන්සියක්. ඔව් ඒ කියන්නේ ඕකෙම තේරෙනවානේ කොයිතරම් දුරට එයාගේ දැනුමේ ප්‍රමිතිය තියෙනවද කියලා. ඒක නිසා ඒ වගේ ප්‍රශ්න අහනවා. හොඳයි ඊළඟ දවසේ අපි තව ප්‍රශ්න තියෙනවද? නෑ ප්‍රශ්න තියෙනවා. ඕකේ මෙහෙමයි අර කාට හරි නිවන සඳහා මේ ජීවිතයේදීම නිවන් ලබා ගැනීම නෙවෙයි ඔය චිත්ත ශක්තිය නිවීමට සදාකාලික සුවයට පත් කරගන්න ඕන නම් මනුෂ්‍ය ජීවිතය තමයි කරගන්න පුළුවන් දැනුමේ ප්‍රමිතිය එහෙම දාගන්න. ඔව්. ඒකට ඒ වාගේ අයට ධර්මය කියා දීම තමයි මගේ කොටස වෙන්නේ. එතකොට ඒ ගෞතමයන් වහන්සේත් කරේ ඒක තව හිටිය ආරුණේ ජාන්ඩිල්‍ය යාඥවල්කේ චිත්තකේතු ආදී වශයෙන් සත්‍ය සහ සත්‍ය යථාර්ථය හොයාගත්තා හිටියා. ඒකටම අයිති වෙන ඉන්ද්‍රදේව නිගණ්ඨනාථ පුත්‍රයන් වහන්සේ. මහාවීර කියලා කියන්නේ. ඒ මොකද උන්වහන්සේ ඉන්න කාලේ සහ උන්වහන්සේට කලින් සහ ඊට පස්සෙත් අවුරුදු 200ක් විතර යනකම් ආධ්‍යාත්මික ලෝකයයි මේ භෞතික ලෝකයයි දෙකෙන් විස්තර ඇතුව දැනගෙන විශ්ව කියන ස්වභාවයෙන් චිත්ත කියන ස්වභාවය විශ්වයෙන් බැහැරගෙන වෙනස් වීමෙන් තොරව සදාකාලික සුවයට යන හැටි ඒගොල්ලෝ එදා කාලේ භාෂාවෙන් ඒ මිනිස්යාගේ දැනුමේ ප්‍රමිතීන්ට අනුව කියා දුන්නා. නමුත් ඒක
ආගමක් වශයෙන් දිගට ගෙනියන්න බෑ ඉන්ද්‍රදේව. මොකද ආගමික කියන්නේ ඇදහිම පුද පූජානේ. ඔව් විශ්වාසය. ඒතකොට කියා දෙනෙක් කෙනත් යම් දේවල් බලාපොරොත්තු වෙනවානේ බින්දනය සඳහා. ඔව්. ඉතින් ඒක නිසා ඊට පසු කාලිනව ඒක ආපු අයට අර ඒ සැබෑ ගුරුවරුන්ගෙන් පස්සේ යම් ගුරුවරු හිටියා ඊට පස්සේ වෙනස් වෙලා ගියා. ජනගහනය වැඩි වුණා. ව්‍යාපාරික මධ්‍යස්ථාන බවට පත් වුණා. ඉතින් ඒකෙදි තාමත් ඉතින් ඔය ඉතින් කවුද සීව ක්‍රිස්නා ආදි වශයෙන් සහ ලංකාවෙත් ඉන්න සමන්දේවි අයියනායක කතරගම සීනිගම කියලා. ඒ වාගේ ඒවා තුලින් නිවීම සඳහා කරුණු ඉදිරිපත් කරන්න පුළුවන් කියලා කිව්වම ඒවා පිළිගන්න එකෙන්ම තේරුම් ගන්න පුළුවන් මේ පුද්ගලයා කොයි එක්කෙනෙක් කියලා. පුද්ගලයා කියන්නේ දැනුම කියන එක. දැනුම විමසා බැලීමේ නුවණ බවට හැරිලා නැහැ. නුවණ කියන කොටසක ආහාර කොට ගන්න ප්‍රඥාව. ඉතින් නුවණ කියන එක නැතුව ප්‍රඥාව අවදි වෙන්නේ නැහැ නේ. ප්‍රඥාව අවදි වුණාම විනිවිද දකින්න පුළුවන්. ඒතකොට තමයි මිනිස්සු දුක් විඳිනවා කියන්නේ චිත්ත ශක්තියේ භව ස්වභාවයන්ගේ අඩු වැඩි වෙන්නේ විශාල වෙන්නේ වැඩි ක්‍රියාත්මක වෙන්නේ මොකද්ද කියලා බලන්නේ දුකද සැපද කියලා කියන්න පුළුවන්. මේ ඔය දවල් දෙක නෑ එහෙම එකක් දන්නේ නැති බව තේරෙනවා කියන එකම. හොඳයි ඉන්ද්‍රදේව ඊළඟ දවසට ප්‍රයෝග. හොඳයි.